සෑම ගැටලුවකින්ම පාඩමක් ඉගෙන ගන්න. සමහර විට දෙවියන් වහන්සේ අපගේ ජීවිතයේ අභියෝගවලට ඉඩ දෙන්නේ අපට දඬුවම් කිරීමට නොව අප තුළ සැඟවුණු ශක්තිය සහ යහපත් ගුණාංග මතු කර ගැනීමටයි. සඳුන් එහි සුවඳ නිකුත් කරන්නේ එය අතුල්ලන විට පමණක් වන අතර උක් එහි මිහිරි උස ලබා දෙන්නේ එය තලා දැමූ විට පමණි. එලෙසම පුද්ගලයෙකුගේ සැබෑ චරිතය සහ උතුම් ගුණාංග දුෂ්කරතා මධ්‍යයේ හෙළිවේ. ජීවිතයේ සෑම දෙයක්ම අපට අවශ්‍ය ආකාරයට සිදු වුවහොත් පුද්ගලයෙකුට දෙවියන් ගැන සිතීමට පවා අමතක විය හැකියි. නමුත් සමහර කඳුළු, සමහර අසාර්ථකත්වයන් සහ සමහර හුදකලා අවස්ථා පුද්ගලයෙකු නැවත දෙවියන් සමීප කරවයි. ලෝකයේ తాවකාලික ස්වභාවය සහ දෙවියන්ගේ සදාකාලික සෙනෙහස අවබෝධ කර ගැනීමට පටන් ගන්නේ එම කාලවලදීය.